අයිබෝවන් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට අරගෙන ආවේ මයොක්ක කොළ මැල්ලුමක් හදා ගන්න විදිය. ඒකට මම මේ අරගෙන තියෙනවා මයොක්ක කොළ. ලුණු කපලා අරගෙන තියෙනවා. රතු ලුණු ටිකක් අරන් තියෙනවා. සුදු ලුණු බික් දෙකක් තලලා අරගෙන තියෙනවා. නයි මිරිස් අරගෙන තියෙනවා. මිරිස් කරල් දෙක තුනක් කපලා අරන් තියෙනවා. පොල්ල ඕනේ වෙනවා. කහ තේ හැඳි එකයි, අබ තේ හැඳි එකයි, ලුණු කුඩු තේ හැඳි එකක් අරගෙන තියෙනවා. දැන් මම මයොක්ක කොළ ටික කොටා ගන්න යන්නේ. කොටා ගන්න ලේසි වෙන්න මේ විදිහට කපලා අරගත්ත පොඩිවට. මේ විදිහට හොඳට කෙටිගෙන එනකොට මම මේකට නයි මිරිස් කරල් 4ක්, සුදු ලුණු බික් 2, රතු ලුණු ටික එකතු කරගෙන කපා ගන්නවා. දැන් මම පොල් ටිකත් ඒකටම දාලා කොටා ගන්නවා. දැන් කෙටිලා ඇති. මම මේක අයින් කරගන්නවා වෙනම භාජනයකට. දැන් මම මේ කොටාගත්ත මයොක්ක කොළයකට ලුණු තේ හැඳි එකයි, කහ තේ හැඳි එකයි එකතු කරලා මිශ්‍ර කරගන්නවා. දැන් මේක ටෙම්පරාදු කරගන්න තියෙන්නේ. දැන් මම ඇතිලියක් ලිපේ තියාගන්නවා. තෙල් මේස හැඳි එකක් එකතු කරගන්නවා එකට. තෙල් ටික රත් වීගෙන එනකොට අබ මේස හැඳි එක එකතු කරගන්නවා. තලාගත්ත සුදු ලුණු බික් 2, ලුණු ටික, මිරිස් කරල් ටික එකතු කරගන්නවා.
ලුණු ටික ටෙම්පරාදු වීගෙන යනකොට මම දැන් මයොක්කල් කොළ ටික එකතු කර ගන්නවා. විනාඩි 7ක් විතර පිස ගන්න ඕනේ. වැඩි වෙලා තියාගන්න එපා. එතකොට කොළ පාට ගතිය නැති වෙනවා. දැන් මේ විනාඩි 7කට පස්සේ මම දැන් ලිප ඕෆ් කරලා ලිපෙන් බා ගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්ත මයොක්ක කොළ මැල්ලුම. ඔයාලත් හදලා රස බලන්න. හරීම රසවත් ගුණවත් මැල්ලුමක්.